ප්‍රොම්ප්ට් එක හදන්න කලින් අපි දැනගන්න ඕන අනිත් කාරණා ටික මැටීරියල් ඇන්ඩ් ටෙක්ස්චර් තියෙනවා කොම්පොසිෂන් එක තියෙනවා ස්ටයිල් රෙෆරන්ස් එක තියෙනවා. එතකොට දැන් මෙතනදී මම කතා කරන්නේ මුලින්ම මැටීරියල්ස් ගැන. මැටීරියල්ස් උත් ඔයගොල්ලෝ ඩිෆයින් කරන්න ඕන. එතකොට තමයි හරි අවුට්පුට් එක වඩ ගන්න පුළුවන් වෙන්නේ. මොකද නැත්නම් AI එක කරන්නේ අට හිතන මැටීරියල් එකක් දාලා කරනවා. මොකද මේ AI වල ඉමේජ් ජෙනරේෂන් වලට ඒගොල්ලොම ට්‍රේන් කරලා තියෙන්නේ ඩේටා සෙට් වලින්. හරිද? එතකොට ඩේටා සෙට් වලින් තමයි ට්‍රේන් කරලා තියෙන්නේ. ඒගොල්ලෝ බලනවා ඒගොල්ලන්ට කලින් හම්බෙලා තියෙන සිමිලරිටි එකක් තියෙන දේවල් මොනවද? ඒ දේවල් එක තමයි ඒගොල්ලෝ අවුට්පුට් එක ගන්න. හරිද? එතකොට අපි කිව්වේ නැත්නම් ස්පෙસિෆිකලි අපි ස්පෙસિෆයි කරලා කිව්වේ නැත්නම් මේක තමයි මට ඕන කියලා ඒගොල්ලෝ දෙන්නේ යාට ඕන එක. හරිද? මම මෙතන ෆැබ්‍රික් විතරයි ගත්තේ. මෙතනදී ෆැබ්‍රික් විතරක් නෙමෙයි මතක තියාගන්න ඕගොල්ලන්ට හැම අයිටම් එකකම මැටීරියල්ස් තියෙනවා. උදාහරණයකට අපි ගමු ඔයා ෂූට් එකක් කරනවා මොඩල් ෂූට් එකක් කාර් එකක් ළඟ. එතකොට කාර් එකක් ගාව කරනවා නම් කාර් එකේ මැටීරියල්ස් තියෙනවා. හරිද? එතකොට අවුට් එක කාබන් ෆයිබර්ද නැත්නම් වෙන මොනවා හරිද? ඊට පස්සේ ෂීට්ස් ගත්තොත් ස්පෙෂලි ලෙදර් ෂීට්ස් එනවා. ඊට පස්සේ වෙන වෙන ෂීට් වර්ග එනවා. ඒ කියන්නේ වෙන වෙන මැටීරියල්ස් එනවා. ඒ ඔක්කොම. ඊට පස්සේ දැන් අපි හිතමු ගරා වැටිච්ච ගොඩට ගිහලා නැත්නම් අතරලා දාපු ගරාජ් එක වගේ ෂූට් එකක් කරනවා නම් එතකොට එතනදී කොහමද ඔයා මේ මෙටල් හැම හැන්ඩල් කරගන්නේ? මෙටල්ස් වල එතකොට තියෙනවා රස්ටි මෙටල්ස් තියෙනවා, ඇලුමිනියම්ස් තියෙනවා, බ්‍රෝන්ස් තියෙනවා, ඊට පස්සේ බ්‍රාස් තියෙනවා වගේ එක මෙටල් වර්ගක් තියෙනවා. හරිද? එතකොට ඒවා ඔක්කොම අපි හරියට ප්ලෑන් කරගන්නවා. දැන් මෙතන ඇවිල්ලා මේ මම එකම විදියේ ෂූට් එකම විදියේ ෆොටෝ එක ෂූට් එකේ මම මෙතන බේස් එක ගැහුවේ ගර්ල් ඉන් වයිට් ඩ්‍රෙස්. මේ බේස් එක නෙමෙයි මේක ඇතුළේ ලිනන්. හරිද? මේ මැටීරියල් එක ලිනන්. ඔයගලන්ට ලොකු වෙනස්කම් පේන එකක් නැහැ මේවල. හරිද? හැබැයි මේවල වෙනස්කම් තියෙනවා. දැන් මේක ගැහුවේ ලිනන් වලින් දෙන්න. වයිට් ප්‍රොක් එකක් ලිනන් වලින් හાર્ඩ් ලයිට් එකක් ඔයගලන්ට පේනවා ඇති. ක්ලෝස් අප් එකක් මං කැමරම් වල සෙටින්ස් අනම ඒව දෙන්න කියන මට මේ පෙන්වන්න ඕන එක ඇවිල්ලා ඔයගලන්ට මැටීරියල්ස් නේ. එතකොට මේ ඇවිල්ලා ලිනන්. හරිද? මේ ඇවිල්ලා කොටන්. දැන් ඔයගොල්ලෝ පේනවා ලිනන් එකේ කොටන් එකේ පොඩි වෙනසක් තියෙනවා. මේ මට නම් මෙතනට පේනවා. දැන් ඔයගොල්ලන්ට වීඩියෝ එකේ හොඳටම පේන්නේ විද්දන්නේ නැහැ. පොඩි වෙනසක් තියෙනවා. හරිද? ඊට පස්සේ ඇවිල්ලා තියෙන්නේ මේ ඇවිල්ලා තියෙන සැටන්. මේ මැටීරියල් එක සැටන් මැටීරියල් එක. එතකොට සැටන් වලින් ඇවිල්ලා තියෙන එක හත්පසින්ම වෙනස්. ඔයගොල්ලෝ වෙන කොටන් එකයි සැටන් එකයි වෙනස්. එතකොට සැටන් එකයි ඊළඟට තියෙන සිල්ක් එක. සිල්ක් එකත් ඇවිල්ලා සැටන් එකයි සිල්ක් එකයි ටික එක වගේ පේුණාට සිල්ක් එක තවත් වෙනස්. සැටන් එකට වඩා. එතකොට මම මැටීරියල්ස් වල පොඩ්ඩක් මෙතන ක්ලෝතින් පැත්තට විතරයි මම ගත්තේ. මට අනිත් ඔක්කොම ගන්න බෑ. ලෝකේ මැටීරියල්ස් ඒ කියන්නේ තියෙනවනේ මෙටල්ස් තියෙනවා, ටෙක්ස්චර්ස් තියෙනවා, නම් ගොඩක් ඒවා තියෙනවා. ඒ කියන්නේ ඒවා කතා කරන්න බෑනේ. දැන් ලිනන් ගත්තොත් ලිනන් හැදලා තියෙන්නේ ෆ්ලැක්ස් ෆයිබර් වලින්. එතකොට පොඩි රෆ් ගතියක් එක්ක නැචුරල් බ්‍රීතබල්. ඊට පස්සේ ඒක හොඳයි හොට් වෙදර් එකට කැෂුවල් වලට එයා ස්ට්‍රීට් ෂූට්ස් වලට ඒ වගේ. දැන් ඔයා ෂූට් එක ප්ලෑන් කරද්දී ඔයාගේ ලොකේෂන් එක හොට් ලොකේෂන් එකක් නම් ඔයාට බෑ කූල් ලොකේෂන් එකකට හරියන ඇඳුම් ගන්න. ඒක එතකොට වැරදි. හරිද? ගන්න පුළුවන්. නමුත් ඒක වැරදිනේ. එහෙම කරන්නේ නැහනේ. එතකොට ඒක අර ඒකේ රියලිස්ටික් ගතිය එන්නේ නැහැ එතකොට. හරිද? දැන් එතකොට කොටන් ඇවිල්ලා කොටන් පුළුවන් එවරිඩේ වෙයා කම්ෆර්ටබල් ඩ්‍රෙස් එක. සැටින් ඇවිල්ලා ලක්සරි ටයිප් එක ග්ලෑම් ලුක් එකක්. ඉවන් ඉන් ෆන්ක්ෂන්ස් වලට හයි ෆැෂන් වයිබ්ස් වලට ඒවට සැටින් යූස් කරනවා. සැටින් ෆැබ්‍රික් එක. ඊට පස්සේ සිල්ක් ඇවිල්ලා ලක්සරි ෆැබ්‍රික්. හරිද? ලක්සරි ෆීල් එක නැත්නම් නැචරල් ඩ්‍රොප් එකක්. මේ ඒ විදිහට යන්න ඔයගොල්ලන්ට සිල්ක් යූස් කරන්න පුළුවන්. මේ සිල්ක් ගන්න දන්නවනේ මේ අර සිල්ක් වෝම්ස් ලගෙන් ඒගොල්ලෝගෙන් ගන්න. ඒකට සැටින් ගන්න ඒක ෆයිබර් එක වේව් කරලා ගන්න. ඊට පස්සේ කොටන් ගන්න කොටන් ප්ලාන්ට් එකෙන් ලිනන් ගැන ෆයිබර් එක. හරිද? එතකොට මේවා තමයි ඔය මේ රෙදි වල දාලා මේවත් තරන්නේ මේ තව තියෙනවා. පොලිස්ටර්ස් තියෙනවා. ඔයගේ එක එක තියෙනවා. ඊට පස්සේ මේ දෙකේ මික්ස් එක තියෙනවා. කොටන් 180යි පොලිස්ටර් 120යි එහෙම තියෙන ඒවා තියෙනවා. ඒ හැම එකෙම ටෙක්ස්චර් එක වෙනස් වෙනවා. ඊට පස්සේ දැන් නිකන් හිතන්න ඔයාලට ලස්සන වීඩියෝ ෂූට් එකක් කර මේ ෆොටෝ එකක් ෂූට් කරගන්න නිකන් අර මේ යාගේ ප්‍රොක් එක හරි අපි තුමු ලේඩි කෙනෙක් ෂූට් කරන්නේ. යාගේ ප්‍රොක් එක නිකන් අර නිකන් ඔකට කියන්නේ අපි නිකන් අර ගලාගෙන යනවා වගේ නිකන් ලුක් එකක් තියෙන. දැන් ඒ වගේ වෙලාවකට මොකද සිල්ක් තමයි යූස් කරන්නේ. අපිට කොටන් එකේ වැඩි කරන්න බෑ. කොටන් එකේ පුළුවන්. හැබැයි අර සිල්ක් එකේ වගේ ලස්සන ඒ ලුක් එක එන්නේ නැහැ. හරිද? එතකොට ඒවා ප්ලෑන් කරගන්න ඕන මේ වැඩි. අපි ඊළඟට බලමු කොම්පොසිෂන්ස් කොහොමද අපි හැන්ඩල් කරගන්නේ කියලා. සෝරි. වැදගත් පාර්ට් එකක් ඔයගොල්ලන්ට කොම්පොසිෂන් එක ගැනත් අයිඩියා එකක් තියෙන්න ඕන ඔයගොල්ලන්ගේ ආර්ට් ඩිරෙක්ෂන් එක කරත්. හරිද? එතකොට ඔක එනවා රූල් ඔෆ් ද ලීඩින් ලයින්ස්, පාමින්, පාමින් නෙමෙයි ප්‍රේමින්, සිමෙට්‍රි ඇන්ඩ් පැටර්න්ස්, ඩෙප්ත් එක, ඊට පස්සේ නෙගටිව් ස්පේස් කොහොමද යූස් කරන්නේ, සෙන්ටර්ඩ් කොම්පොසිෂන් කොහොමද කියලා එනවා. එතකොට දැන් මෙතන ඔයගොල්ලන්ට මම ඉමේජස් ටිකක් හදාගත්ත නිකන් මේක අයිඩියා එකක් දෙන්න. හරිද? මේ තියෙන්නේ රූල් ඔෆ් තර්ඩ් කියලා කියනවා ඉමේජ් එක මේ පැත්තට කැලි 3යි මේ පැත්තට කැලි 3යි කඩාගත්තට පස්සේ කොහොමද පොසිෂන් කරන්නේ අපේ සබ්ජෙක්ට් එක කොහොමද පොසිෂන් කරන්නේ කියන එක. ඊට පස්සේ ලීඩින් ලයින්ස් කියන්නේ මේ වගේ ලයින්ස්. මේවා දැන් මෙතන තියෙන පාලමක්. හරිද? එතකොට මේකේ මේවා තමයි ලීඩින් ලයින්ස්. මේවා ලීඩ් කරනවා ලයින්ස් ටික. ඊට පස්සේ පාරක වෙන්න පුළුවන්. නැත්නම් තව තැනක වෙනවා. නැත්නම් ටයිල් පොළවක වෙන්න පුළුවන්. ඒ වගේ ලීඩින් ලයින්ස් එනවා කොම්පොසිෂන්ස් වල. ඊට පස්සේ ප්‍රේමින් කරන්නේ දැන් ඔයගොල්ලෝ දැකලා ඇති අර මේ ඉමේජ් නම් එච්චරම ඔයගොල්ලන්ට එකපාරට ඔලුවට යන ගන්න ප්‍රේමින් කරලා නේද කියලා. නමුත් හිතන්න අර ඔයගොල්ලෝ දැකලා ඇති වෙඩින් ඇල්බම්ස් වල එහෙම ෆොටෝස් දැකලා ඇති මේ
පොට එක අරන් තියෙනවා. පොට එක අරන් තියෙන්නේ රිෆ්ලෙක්ෂන් එක මිරර් එකක. ඒතර මිරර් එක ඇතුලේ තමයි පොට එක පේන්නේ. හරි ඒවට කියන්නේ අපි ප්‍රේමින් කියලා. හරි ඊට පස්සේ සිමෙට්‍රි ඇන්ඩ් පැටර්න්ස් මෙහෙම නෙමෙයි අර ලස්සනට පැටර්න්ස් යූස් කරන තැන් තියෙනවා. ඒක පොළවක පැටර්න් එකක් වෙන්න පුළුවන්, බිත්තියක වෙන්න පුළුවන්. ඒ වගේ පැටර්න්ස් යූස් කරලා ගහපු ලස්සන ඉමේජස් ඔයගොල්ලෝ දැකලා ඇති. ඊට පස්සේ ඩෙප්ත් එක කියලා කියන්නේ ඔය බෑග්ග්‍රවුන්ඩ් එක ෆෝර්ග්‍රවුන්ඩ් එක සහ මිඩල් එක කොටස් තුන එකතු වුණාට පස්සේ තමයි ඩෙප්ත් එක හැදෙන්නේ. ඩෙප්ත් එකෙන් අපි දන්නේ කැමරා එකේ ඉඳලා සබ්ජෙක්ට් එකට කොච්චර දුරක් තියෙනවද කියන එක එහෙම අපිට අවබෝධයක් පොඩි ගන්න පුළුවන්. නැත්නම් පොඩි 3D ලුක් එකක් එහෙම එන්නේ ඩෙප්ත් එකත් එක්ක. ඩෙප්ත් එක නැත්තම් ඒ ලුක් එක එන්නේ නැහැ. හරිද? ඊට පස්සේ නෙගටිව් ස්පේස්. නෙගටිව් ස්පේස් කියලා කියන්නේ මේක නම් මේ කැල නෙගටිව් ස්පේස් එකක් විතර ගන්න බලන්න. නමුත් ඔයගොල්ලෝ දැකලා තියෙනවා මේ නිකන් මිනිස්සෙක් ලොකු වෝල් එකක් ගාව හිටගෙන ඉන්නා වගේ ඒ කියන්නේ පොඩියට ඒ මිනිස්සයා පේන හැම ඉමේජ් එකම දැකලා තියෙනවා. ඒ ඇවිල්ලා නෙගටිව් ස්පේස් එක යූස් කරලා දෙනවා. ඕකේ නෙගටිව් ස්පේස් කියන්නේ මාරම දෙයක්. ඒ කියන්නේ මාර ලක්සරි ලුක් එකක් ඔයගොල්ලෝගේ ප්‍රොඩක්ට් වලට හරි ඉමේජස් වලට හරි ඕනම එකකට ගේන්න පුළුවන් දෙයක් තමයි නෙගටිව් ස්පේස් කියන්නේ. මොකද සරලව කිව්වොත් less is more නේ. හරිද? එතකොට අඩු මේ එක කියන්නේ අඩුවට දැන් ඔය ඕකට අපි මේ නෙගටිව් ස්පේස් ගැන කතා කරද්දී අපි ළඟට කතා කරන්නේ මිනිමලිසම් කියලා. මිනිමලිසම් කියන ආර්ට් ඒ පැත්තට ගියාම ඔය නෙගටිව් ස්පේස් එකම සෑහෙන යූස් වෙනවා මිනිමලිසම් වලදී. ඕකේම අනිත් පැත්ත තමයි මැක්සිමලිසම් කියන්නේ. එතකොට මැක්සිමලිසම් වල සෑහෙන දේවල් තියෙනවා. ඉමේජ් එකක් ඇතුලේ ගත්තා. දැන් ඔයගොල්ලෝ නිකන් මම ගහලා පෙන්නනවා ඔයගොල්ලන්ට මිනිමලිස්ට් වෝල්පේපර් කියලා. හරිද? මිනිමලිස්ට් වෝල්පේපර් කියලා ගැහුවාට පස්සේ ඔය එනේව බලන්නකෝ. දැන් මේවල තියෙන මේක බලන්නකෝ. දැන් මේකේ ලොකු දේවල් නැහැ. මේ මෙහෙම මිනිමල් ලුකින් එකක්. හරිද? එතකොට මේවා මේක වෙන මිනිමල් දේවල්. මිනිමලිස්ට් වෝල්පේපර්ස්. එතකොට ඕකේ අනිත් පැත්ත මැක්සිමලිස්ට්. මැක්සිමලිස්ට් කිව්වට පස්සේ ඒවා සෑහෙන දේවල් තියෙනවා ඒවල. හරිද? මැක්සිමලිස්ට් වෝල්පේපර් මේ බලන්නකෝ නේ වෝල්පේපර් නෙමෙයි මෙතන අපි ආවේ. නමුත් බලන්නකෝ මේවල. හරිද? කලර්ස්, පැටර්න්ස් අනම්මනම් ගොඩක් දේවල්. දැන් මේක මැක්සිමලිස්ට් විදිහට හදපු ඉන්ටීරියර් එකක්. කලර්ස් තියෙනවා, පැටර්න්ස් තියෙනවා, ගොඩක් දේවල් තියෙනවා මේක ඇතුලේ. හරිද? අයිටම්ස්ද, බිග්ද අනම්මනම් ඔක්කොම යූස් කරලා තියෙන විවිධාකාර කලර්. දැන් මේකම අනිත් පැත්ත මිනිමලිස්ට් ලුක් එකකට ගන්න පුළුවන්. හරිද? ඒක. එතකොට ඊළඟට සෙන්ටර්ඩ් කොම්පොසිෂන් එක. දැන් මේ කොම්පොසිෂන්ස් වැදගත් වෙන්නේ ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ කොහොමද ඔයගොල්ලෝගේ සීන් එක නැත්නම් ඔයගොල්ලෝගේ ආර්ට් එක කොහොමද බිල්ඩ් කරගන්නේ කියන එකට මේකත් වැදගත්. දැන් මේ අපි තාම ප්‍රොම්ප්ට් එක හදන්න ඕන කරන කැලිටි ගැන තමයි කතා කරන්නේ. හරිද? දැන් අපි කතා කරා අපි ෂොට් ටයිප් එක කතා කරා, ලෙන්ස් ඇන්ඩ් ෆෝකල් ලෙන්ත් කතා කරා, ලයිටින් කතා කරා, මැටීරියල් ඇන්ඩ් ටෙක්ස්චර් කතා කරා, කොම්පොසිෂන් කතා කරා. අපි ඊළඟ කොටසින් කතා කරමු ස්ටයිල් රෙෆරන්සස්. හරිද? ස්ටයිල් රෙෆරන්සස් කොහොමද දෙන්නේ කියලා. ස්ටයිල් රෙෆරන්සස් දෙන්න පුළුවන්, නොදෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඔයාලට මූවිස් වලින් ස්ටයිල් රෙෆරන්ස් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්පෙસિෆික් ෆොටෝග්‍රැෆර් කෙනෙක්ගේ ස්ටයිල් රෙෆරන්සස් දෙන්න පුළුවන්. නැත්නම් ආටිස්ට් කෙනෙක්ගේ ස්ටයිල් රෙෆරන්සස් එහෙම දෙන්න පුළුවන්. හරිද? සමහර කාලට එතකොට ඉමේජ් එක ජෙනරේට් කරන්න බෑ කියනවා. එතකොට පොඩක් ඔයගොල්ලෝ තේරුම් ගන්න කොහොමද ප්‍රොම්ප්ට් එක ලියාගන්නේ කියලා. කියන්නේ ගැලපෙන විදිහට වචන වෙනස් කරලා. දැන් මම කියන්නම් දැන් මම මුලින්ම මේ ඉමේජ් ටික ජෙනරේට් කරගන්න හදද්දි මම වෙස් ඇන්ඩර්සන් ටයිප් එක කියද්දි මට දුන්නේ නැහැ. හරිද? වෙස් ඇන්ඩර්සන් මූවි ටයිප් කියද්දි දුන්නේ නැහැ. මම ඊට පස්සේ කරා වැඩේ මම මට කලර් පැලට් එක මේ ටිකක් වෝම් කලර් පැලට් එකක් ලයික් වෙස් ඇන්ඩර්සන් මූවි කලර් පැලට් කියලා එහෙම දුන්නාට පස්සේ ඔන්න දුන්නා. දැන් මේක ඇවිල්ලා මේක පින්කිෂ් කලර් පැලට් එකක්. නෑ බාබි මූවි එකේ වගේ රෙෆරන්ස් එක. එතකොට මේක ඇවිල්ලා වෝම් කලර් පැලට් එක ඔයගොල්ලෝ දන්න මේ ෆේමස් වෙස් ඇන්ඩර්සන් ගේ මූවිස් වල කලර් පැලට් එක. ඊට පස්සේ මේක ඇවිල්ලා ඩාර්ක් නයිට් මූවි එකේ කලර් පැලට් එක. මේ මූවිස් වලින් විතර නෙමෙයි ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් තව ආටිස්ට්ලා, ෆොටෝග්‍රැෆර්ස්ලා මෙන්න ෆේමස් අය මේ වගේ ගමේ ෆොටෝග්‍රැෆර්ගේ ස්ටයිල් එක මේක නෑ. මේ ඒ විදිහට දෙන්න පුළුවන්. දැන් ඉතින් ඔන්න ඔය ඔක්කොම ටික කාරණා ටික දැන් එකතු කරගත්තට පස්සේ මොනවද දැන් අපි මේකේ බලමු ෂොට් ටයිප් එක, ලෙන්ස් එක, ලයිටින්, මැටීරියල්ස් ඇන්ඩ් ටෙක්ස්චර්, කොම්පොසිෂන්, ස්ටයිල්ස් ඔය ඔක්කොම ටික මේවා කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා හොඳ ප්‍රොම්ප්ට් එකක් හදාගන්න ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක් වගේ. නිකන් ප්‍රොම්ප්ට් එකක් ගන්න එක නෙමෙයි හොඳ ප්‍රොම්ප්ට් එකක් හදාගන්න. දැන් මේ ඔක්කොම මත තියාගන්න පුළුවන්ද අපිට? බෑ. ඒකෙන්ද මම ඔයගොල්ලන්ට ෂෙයා කරනවා කස්ටම් GPT එකක්. මම ක්‍රියේට් කරපු එකක් ඔයගොල්ලන්ට යූස් කරන්න පුළුවන්. ඔයගොල්ලෝගේ ප්‍රොම්ප්ට් ක්‍රියේට් කරගන්න. ගිහලා අපි ඒකේ ප්‍රැක්ටිකල් එකක් බලමුකෝ ඊළඟ කොටසෙන්. දැන් හදන්නේ පොඩි ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න. හරිද? මම මේකට ගහනවා Persian cat inside a room apartment room ඔච්චරයි ගන්න. හරි Persian cat කෙනෙක් inside apartment room එකේ ඉන්න පොට එකක් තමයි මට ගහ ගන්න ඕනේ. දැන් මේකේ
ෂොට් ටයිප් එක මේ ක්ලෝස් අප් එකක්ද නැත්නම් මීඩියම් ෂොට් එකක්ද වයිඩ් ෂොට් එකක්ද පෝර්ට්‍රේට් එකක්ද මොකද මම ගන්නවා මම ටික වයිඩ් ෂොට් එකක් ගන්නවා මේ මොකද මට අනිත් එනේ මම ක්ලෝස් අප් එකක් ගැහුවොත් ඔයගලන්ට පේන්නේ නැහැ ඒක වටේ පිටේ තියෙන දේවල් ඒක නිසා මම අල්ට්‍රා වයිඩ් ෂොට් එකක් ගන්නවා අල්ට්‍රා වයිඩ් ෂොට් එකක් ගමු හරිද අල්ට්‍රා වයිඩ් ෂොට් එක ඊට පස්සේ ඒ ගන්න ෆෝකල් ලෙන්ත් එක ගන්නම් මම ඒක දැන් කොහමද අපි අල්ට්‍රා වයිඩ් එක සාමාන්‍යයෙන් 14 mm 16 mm 18 mm ඒ වගේ කියන්නේ අපි 40 mm එකක් ගමු හරිද 40 mm එක මට ඕන view එක ලස්සනට පේන්න ඊට පස්සේ මම ලයිටින් ගැන අහනවා හරිද ලයිටින් ගෝල්ඩන් අව එකක් ගමු ගෝල්ඩන් අව එකේ ලයිටින් ඊට පස්සේ අපිට ඕන නම් ලයිටින් තව කරන්න පුළුවන් කියන්න පුළුවන් මෙහෙම මේ පැත්තෙන් කී ලයිට් වදින්න ඕන මේ පැත්තෙන් මේවල් වදින්න ඕන මෙහෙම ඔයාලට කියන්න මම නිකන් ඔයගොල්ලන්ට මේක පෙන්නන්නම් දැන් ඔයගොල්ලෝ නිකම්ම කැට් කෙනෙක් අපාර්ට්මන්ට් එකක ඉන්නවට වඩා මේකෙන් එන දේවල් ටික ඔයාලට මම පෙන්නන්න හරිද ඊට පස්සේ අපේචර් එක අහනවා ISO එක ඒ වගේ දේවල් ටික මම මේක කැමරා සෙටින්ස් චූස් බේස් කියලා ගන්නවා හරිද මට ඒ ටික කන්ට්‍රෝල් කරන්න ඕන ඒක එයා කන්ට්‍රෝල් කරගනි ඊට පස්සේ ෆයිනල් කැමරා සෙටින් එක ඊට පස්සේ මැටීරියල් ඇන්ඩ් ටෙක්ස්චර් මොනවාද මැටීරියල්ට මොඩර්න් මිනිමල්ද වෝම් කොසීද මං ගහන වෝම් කොසී කියලා හරිද වෝම් කොසී අපාර්ට්මන්ට් එතකොට මැටිරියල් සිලෙක්ට් කරනවා. ඔයාලට වෙන වෙනම ඕන නම් බෙඩ් එකේ මැටිරියල් එක මේක අරක මේක එහෙම දෙන්න ඕන නම් ඒවත් ගත හැකියි. හරිද? ඊට පස්සේ කොම්පොසිෂන් එක. කොම්පොසිෂන් එකත් මම අපි ගමු centered but small මේක හරි centered but small subject. ඒ විදිහට කොම්පොසිට් කරගන්නවා. ඊට පස්සේ මට දැන් මෙයා දෙනවා ස්ටයිල් රෙෆරන්සස් මොනවාද දැන් කියන්නේ මම මේකට ගහනවා වෙස් ඇන්ඩර්සන් ලයික් කියලා ගහන්න ලයික් කලර් වල හරිද දැන් මෙයා මට ජේසන් ප්‍රොම්ප්ට් එකක් දෙනවා හරිද කලර් පැලට් එකයි නෑ මේකේ අහන මෙයා ඔයාගේ ඉමේජ් සයිස් එක ඔයාලට කොහොමද ඕන කියලා මම 16:9 සිලෙක්ට් කරන්නම් නැත්නම් අල්ට්‍රා වයිඩ් එකක් නිකන් සිනමැටික් ලුක් එකක් ඕන නම් ඔයාලට අල්ට්‍රා වයිඩ් එකක් යූස් කරන්න පුළුවන් නැත්නම් එඩිටෝරියල් පෝර්ට්‍රේට් එකක් වගේ නම් 4:5 නැත්නම් ස්ක්වෙයාර් ටයිප් එකක් නැත්නම් වෙන සයිස් උත් තියෙනවා මම මේකේ 16:9 සිලෙක්ට් කරන්න හරිද දැන් ඔන්න ඔයා ගැහුවේ අච්චරයි හැබැයි ඔයාට දැන් හම්බෙනවා ප්‍රොම්ප්ට් එකක් කාය වෙනස්ම කොම්පොසිෂන් එක වෙනස්ම විදිහකට හම්බෙන්නේ මේක හරිද මේක ඇවිල්ලා JSON ප්‍රොම්ප්ට් එක මේක JSON ප්‍රොම්ප්ට් එක ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ ඉමේජ් ජෙනරේටර් එකට ගිහලා දාන්න ඕනම ඉමේජ් ජෙනරේටර් එකක් එක මේක වැඩ කරනවා මම ChatGPT ඉමේජ් එක යූස් කරනවා හරිද බලමු අපි බලමු මෙයා අපිට මොකක්ද දෙන ඉමේජ් කියලා මෙතන මතක තියාගන්න මම මේ ආපු ප්‍රශ්න වලට සරල උත්තර දුන්නේ මේව මට වෙන වෙනම කියන්න පුළුවන් හරිද කැමරා එක වෙන්න ඕන කොහොමද කියන්නේ මගේ හිතේ තියෙන අයිඩියා එක හරියටම කියන්න පුළුවන් කැමරා එක උටින් වදින්න ඕනද යටින් වදින්න ඕනද ඊට පස්සේ ඩෙප්ත් එක ඊට පස්සේ ෆෝග්‍රවුන්ඩ් බෑග්‍රවුන්ඩ් කොහොමද හැන්ඩල් වෙන්න ඕන ලයිටින් කොහොමද දෙන්න ඕන නිකන් අර බීම් එකක් වගේ ලයිට් එක එන්න ඕනද ඒ කියන්නේ ජනේල එකකින් වැටෙන ලයිට් එක හරියටම බීම් එකක් වගේ ඇවිල්ලා කැට්ට අපේ පූසට ඒක මේ වදිනවද ඒ කොහොමද ඔය ඔක්කොම කන්ට්‍රෝල් කරන්න පුළුවන් හරිද ඔය ඔක්කොම කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඒ එතකොට ඔයා කොච්චර ක්‍රියේටිව් විදියට වැඩේ කරගන්නවද කියන එක තමයි කතන්දරය හරිද දැන් බලන්න මෙන්න මෙයා අපිට ඉමේජ් එකක් ජෙනරේට් කරලා තියෙනවා අන්න හරිද වෙස් ඇන්ඩර්සන් මූවි එකේ වගේ ලුක් එකක් තියෙන පුසාව මැද්දේ දාලා තියෙන වයිට් ෂොට් එකක් කොසි අපාර්ට්මන්ට් එකක් ඇතුලේ දැන් මම මේකේ මේ රියලිසම් එක අනම්මන ඒව කතා කරන්නේ නැහැ මම මේ ඔල්මෝස්ට් රියල් ඉමේජ් එකක් වගේ තමයි හරිද පොඩි පොඩි දේවල් ටික දැන් මට මේක කැමති නැත්තම් මේකේ වෙනස්කම් වෙන්න ඕන මට කියන්න මොකද අපි ඒ කියන්නේ මට නිකම්මනේ මම මේක හැදුවේ ඔයාලට අයිඩියා එකක් තියෙනවනේ ජනේලේ කොහෙන්ද තියෙන්න ඕන අනම්මන ඔක්කොම නැත්තම් මේකේ අපි ගියොත් අපි කියමු let's change apartment look to modern and minimal and cat should be laying on a coffee table we need some negative space බලමු මොකද මෙයා දෙන්නේ කියලා ඊළඟට දැන් මම කිව්වේ මගේ මට ඕන අපාර්ට්මන්ට් එක වෙනස් කරන්න ලුක් එක මොඩර්න් ඇන්ඩ් මිනිමල් ලුක් එකකට කැට් ලේන් නිකන් දිග ඇදිලා වගේ ඉන්නවා කොෆි ටේබල් එකක් උඩ අපිට නෙගටිව් ස්පේස් එක පොඩ්ඩක් වැඩිපුර ඕන ඒක තමයි මම කිව්වේ දැන් මෙයා ඒක දෙනවා ඒ බලමු මොකද වෙන්නේ කියලා
දැන් ඔයගොල්ලන්ට ඕන විදිහකට මේක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. හරිද? ඕනම විදිහකට. ඔයගොල්ලන්ට අනිත් ඒ තමයි JSON prompt එක හම්බුනාට පස්සේ ඒක වෙනස් කරන්නත් පුළුවන්. දැන් මේකේ බලන්න ඔක්කොම තියෙනවා. සබ්ජෙක්ට් එක. ඊට පස්සේ ෂොට් ටයිප් එක අල්ට්‍රා වයිඩ් ෂොට්. මේක වෙනස් කරගන්න ක්ලෝස් අප්ද. දැන් මේකම ඒ කියන්නේ මේකම අරගෙන ඔයාලට වයිඩ් එකක් ගහලා ක්ලෝස් අප් එකක් ගන්න ඕන නම් ක්ලෝස් අප් එකට මෙතනින් ෂොට් ටයිප් එක වෙනස් කරගත්තා නම් හොඳටම ඇති. මේවත් වෙනස් වෙන්න ඕන. ඒ කියන්න පුළුවන් දැන් ඔයාලට කියන්න පුළුවන් මේකෙම ක්ලෝස් අප් එකට මට ප්‍රොම්ප්ට් එක දෙන්න කියලා. ඒකට පොඩි වෙනස්කම් එකක් එනවා. ලොකේෂන් එක OC apartment interior golden hour warm environment එක warm inviting living space with wooden floor එහෙම. ඊට පස්සේ lighting එක golden hour sunlight composition එක කොහමද composition centered small subject එකක්. එතකොට නැත්නම් අපිට rule of third එකට යන්න පුළුවන්. එහෙම යන්න පුළුවන්. ඊට පස්සේ color palette Wes Anderson inspired warm pastel tones. දැන් පේනවනේ මේකේ Wes Anderson ගහලා තියෙන Wes Anderson inspired කියලා. ඒකයි ඒක ආවේ අපිට ඉමේජ්. නැත්නම් සමහර කාලට කෙලින්ම දෙන්නේ නැහැ මේගොල්ලෝ. Wes Anderson copy කරනවා. එහෙම දෙන්නේ නැහැ. හරිද? දැන් මේක බලන්නකො දැන් මේක මට ඕන විදිහට තියෙනවා. තාම මට එකම අවුල කොපිටබිලිටි ටිකක් මේ හරියට වගේ කියලා පූසා පොඩක් පොඩි වෙනවා නම් හරි. දැන් මෙතන මෙහානේ අපේ සබ්ජෙක්ට් එක ඉතින් ඒකට හම්බෙලා ඒ කියන්නේ ඒකට අපිට දීලා තියෙනවා වැඩිපුර ප්‍රයොරිටි එකක්. හරිද? එතකොට දැන් වෙන සබ්ජෙක්ට් එකක් ඉඳලා පූසා සෙකන්ඩරි සබ්ජෙක්ට් එකක් වුණා නම් මේ වෙන කොහේ හරි අපිට තියන්න තිබ්බා. දැනුත් තියන්න පුළුවන් බැරි නෑ. හරිද? අපිට කියන්න පුළුවන් මේ මෙතන ටේබල් එකේ මෙතන ටේබල් එකට යවලා යන්න කියලා. එතකොට ඒක මේ වෙනවා. හැබැයි මත තියාගෙන සමහර කාලවලට ChatGPT හරි ඔය ඉමේජ් ජෙනරේටර් තියෙනවා ප්‍රොපෝර්ෂන්ස් වැරදියට ගන්නවා. හරිද? දැන් මෙතනදී මේ පේන සතා මේ මෙතනට යනකොට පොඩියට වෙන්න බෑ. සමහර කාලවලට ඒ ප්‍රොපෝර්ෂන් එක වැරදි වුණාම නිකන් හිතලා බැලුවට පස්සේ මෙතන නිකන් ටිකක් ලොකුට මේ ගානට වගේ හිටියොත් ඌ මෙතනට එහෙම ආවොත් මේ ගාන විතර ලොකුයි. එහෙම පොඩි අවුල් ටිකක් කම්බෙච්ච දේවල් තියෙනවා. ඉතින් බලන්න same cat ලොකේෂන් එකේ පොඩි වෙනස්කමක් එක්ක සම්පූර්ණ දර්ශනයම වෙනස් වුණා. හරිද? ඉතින් ওই විදියට ඔයගොල්ලන්ට ඩිරෙක්ට් කරගන්න පුළුවන්. මේ ඔයගොල්ලෝ ප්‍රොම්ප්ට් ගහනවා කියලා මේ මාර දේවල් ගහන්න යන්න ඕනේ නැහැ. ජස්ට් බලන්න දැන් මේක JSON එක අරන් ගත්තා කියලා හිතන්නකෝ. දැන් මේක ඊට පස්සේ මම මොකද කරේ? මම පොඩි වෙනස්කම් වෙන්න ඕන ටික නිකන් සරල භාෂාවෙන් කිව්වා එච්චරයි. ආය දඟලන දෙයක් නැහැ. ඔයගොල්ලෝ දඟලන්න ඕන වැඩේ තමයි කොහොමද ඩිරෙක්ට් කරන්න කියලා. මේක කොහොමද දැන් ඔයාගේ ඉමේජිනේෂන් එක කොහෙන්ද ලයිට් එක එන්නේ? නැත්තම් කොහෙන්ද කොතනටද මේව පොසිෂන් කරන්න ඕන? මැද්දටද කොහෙටද නැත්තම්? හරිද? දැන් නෙගටිව් ස්පේස් එකක් කොහොමද? දැන් බලන්න නෙගටිව් ස්පේස් එකක් ඉල්ලපු ගමන් මෙයා නෙගටිව් ස්පේස් එකක් දීලා මෙයාව ගිනාව මැද්දට නැතුව පොඩ සෙන්ටර් කරන්න නැතුව පොඩ මේ ලෙෆ්ට් සයිඩ් එකට පොඩ මෙයා ඇදගත්තා. ඒ වගේ. එතකොට මේකේ look and feel එක දැන් මේකම අපි ගත්තොත් give me this in Barbie movie inspired color palette කියලා. කලර් පැලට් ඔය ස්පෙලිං ගණන් මනම් ගැන ඇත්තට හිතන්න එපා. කලර් පැලට් කියලා මෙයා ඕක වෙනස් කරනවා. දැන් මේකම කලර් පැලට් එක දැන් look and feel එක දැන් අපිට තියෙන්නේ මේ තියෙන Wes Anderson movie look and feel එක. ඊට පස්සේ මෙයා ඕක වෙනස් කරනවා Barbie movie එකට. ඒකම Dark Knight movie එකට. නැත්නම් වෙන ෆොටෝග්‍රැෆර් කෙනෙක්ගේ ස්ටයිල් එක. එහෙම ඉල්ලපු ගමන් ඒ කියන්නේ සම්පූර්ණ මූඩ් එකම වෙනස් වෙනවා. කලර්ස් වලින් ලයිටින් වලින් ඔය හැම දෙයකින්ම වෙන්නේ මූඩ් එක තමයි ගෙනියන්නේ. හරිද? දැන් ඔයාලට මේ ඉමේජ් එක දැක්කහම එන මූඩ් එක නැත්තම් මේ ඉමේජ් එක දැක්කහම ඔයාලට එන ෆීලින් එක නෙමෙයි. ඔයාලට මේ ඉමේජ් එක දැක්කහම එන්නේ. රයිට්? ඒක හැන්ඩල් වෙන්නේ ඔය කියන දේවල් ටික අපි කොහොමද මේක ඩිරෙක්ට් කරන්නේ? ඔයගොල්ලෝ දැනගන්න ඕන ප්‍රොම්ප්ට් ගන්න නෙමෙයි. ඔයගොල්ලෝ දැනගන්න ඕන කොහොමද ඔයාලා AI එක ඔයාලා ඩිරෙක්ටර් වෙලා, ඔයාලා ආර්ට් ඩිරෙක්ටර් වෙලා ඔයාලා කොහොමද ඒක කන්ට්‍රෝල් කරන්නේ? කොහොමද ඔයාලා ඩිරෙක්ෂන් එක දෙන්නේ මේ? මේක නිකන් ටූල් එකක් විතරයි. මේක හැමෝටම පුළුවන්. හැමෝටම යූස් කරන්න පුළුවන්. ඔයාටත් මේ ChatGPT තියෙනවා. මටත් මේ ChatGPT තියෙනවා. හැමෝටම මේ ChatGPT තියෙනවා. ඊට පස්සේ හැමෝටම Gemini යූස් කරන්න පුළුවන්. හැමෝටම Cloud යූස් කරන්න පුළුවන්. හැමෝටම Grok යූස් කරන්න පුළුවන්. ඔක්කොම පුළුවන් නම් ඔයාලා කොතනින්ද ඩිෆරෙන්ෂিয়েට් වෙන්නේ? ඔයාලා අනිත් අය අතරින් ඩිෆරෙන්ෂিয়েට් වෙන්නේ ඔයාලට තියෙන්න ඕන දැනුම. ඔයාලට දැන් බලන්න මේකට වඩා මේ සේම් නේ. හැමදේම සේම්. හරිද? ඔක්කොම වඩා හැබැයි අන්තිමට මොකද උනේ? ලොකුම වෙනසක් එක. හරිද? ඉතින් දැන් ඔයාලට දැනුම තියෙනවා මෙන්න මේවා ගැන. හරිද? ඒකයි මම කියන්නේ. අපි ඉස්සරහට වැඩිපුර කතා කරන්නේ මෙන්න මේ වගේ කතන්දර. නිකන් ඔයගොල්ලෝ ටූල් එකක් යූස් කරන්නේ කොහමද? ඒ ටික ඔයාලට මගෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. හරිද? ඔයගොල්ලෝට ඒවා ඉගෙන ගන්න ඕන තරම් තැන් තියෙනවා. YouTube එකේ බලුවොත් ඔයගොල්ලෝ ටූල් එකක් ඉගෙන ගන්න කොහොමද? දැන් මම හිතනවා දැන් මෙතනින් අපේ ඔය ප්‍රොම්ප්ටිං ඊට පස්සේ ප්‍රොම්ප්ටිං කියන්නේ ප්‍රොම්ප්ට් ලයික් ආර්ට් ඩිරෙක්ටර් කියන පාර්ට් එක මෙතනින් ඉවර වෙනවා. දැන් මම හිතනවා ඔයගොල්ලෝ කලින් කරපු ප්‍රොම්ප්ටිං වලට වඩා ඔයගොල්ලෝ කලින් හදපු ඉමේජස් වලට වඩා සෑහෙන වෙනස්කම් එක්ක සෑහෙන ලස්සන දේවල් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් මේ ආර්ට් ඩිරෙක්ෂන්. ඉතින් අපේ ඊළඟ මාසේ කන්ටෙස්ට් එක වෙන්නේ අපි මතකනේ අපි ටාස්ක් එකක් කරා වීඩියෝ එකක් ඇදුවා. ඒ වීඩියෝ එක මම හිතන්නේ හදලා නම් දැන් මේ ගෲප් එකට එක්කෙනයි. නමුත් අනිත් අය බලන්න නැතිනේ. ඔයගොල්ලෝගේ ඊළඟ ටාස්ක් එක තමයි මේ ඩිරෙක්ෂන් මෙතඩ්ස් යූස් කරලා හොඳ ඒ සේම් ඒ කියන්නේ ඒ හදපුම ඒ වීඩියෝ ක්ලිප් එකක් යූස් කරලා හදපු වැඩේම ආපහු පාරක් කරන්න දැන් දන්නවා ඔයගොල්ලෝ හරියට ප්‍රොම්ප්ටිං කරන්න හරියට ඩිරෙක්ට් කරන්න. ඒ කියන්නේ සීන් එකක් හරියට ඩිරෙක්ට් කරන්න කොහොමද කියලා දැන් දන්නවනේ. එතකොට ඒ නොලෙජ් එක යූස් කරලා අර වැඩේම ආපහු පාරක් කරන්න. එතකොට ඔයගොල්ලන්ට ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් තේරෙවි. මම දන්නේ
කරොත් තමයි ඔයගොල්ලන්ට මේක පුරුදු වෙන්නේ. හරිද? ඕගොල්ලෝ කැමැත්තක් කරන්න. ඉතින් කන්ටෙස්ට් එක ඒක. හරිද? ආර්ට් ඩිරෙක්ෂන් එකත් එක්ක කලින් කරපු වැඩේම ආයෙ පාරක් කරන්න. එතකොට ඔයගොල්ලන්ටත් තේරෙවි. ඔයගොල්ලෝ කලින් වැඩේ කරා නම් ඔයගොල්ලන්ටත් තේරෙවි. දෙවෙනි පාර කරද්දි කොච්චර ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් ඔයගොල්ලන්ට මේ චූටි දේ වලින් වෙනස් වෙලා තියෙනවද කියලා. හරි? හරි. අපි ඊළඟ සතියේ වීඩියෝ එකෙන් හම්බෙමු.